විශ්වවිද්‍යාලයක් ලෙසට විශාල පඬිරුවන් ලංකාවට දායාද කරමින් විශ්වය ජය ගනිමින් ලෝකයට ආදරය ගෞරවය සියල්ල ප්‍රදානය කරන දැස් සමය සුරකින අභීත පුදුනුවන්ගෙන් සුසැදි විද්‍යාලය කළුතර විද්‍යාලය. අප වෙනුවෙන් දිවි කැප කළ රණවිරුවන්ට ආදි විද්‍යාලයේ අපේ ආදරණීය දූපුතුන්ට විනාඩියක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කිරීමේ කාලයයි මේ. උපස්වතන සම්පූර්ණ කරන මේ මොහොතේ අප පාසල් මාතාගේ ශක්තිය නැතොත් ආදරණීය දරුවන් වන අප ආදි ශිෂ්‍යයන් එකතු වීම ඉතාමත් අවශ්‍ය කරුණක්. කළුතර විද්‍යාලයේ එකම සම්පත කළුතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයා. මේ තමයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයා. මේ විදුහල් මාතාව පිළිබඳ නියම ඇගයීමක් කරන්න මේ වගේ අවස්ථාවක් ඉතාම. ඉතින් අපි හරි ආඩම්බරෙන් කියන්නේ ගිහිල්ලා. අපි කළුතර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය. වර්තමාන විදුහල්පතිතුමන්ට අවසර බණ්ඩාර මහත්මයාට ගෞරවයෙන් ආරාධනා. මේ වෙනකොට විවිධ ප්‍රමාණවලින් විවිධ පාසල් විවිධ මට්ටමට ආවත් සමහර පාසල් වල අද වෙනකන් තියෙන්නේ ක්‍රීඩාව නම් ක්‍රීඩාව විතරයි. අධ්‍යාපනයෙන් දියුණුව පෙන්වන සමහර පාසල් අධ්‍යාපනය විතරයි. හැබැයි පිරිමි ළමයිගේ දෙපැත්තම බැලන්ස් කරන්න පුළුවන්කම තියෙන්නේ කළුතර විද්‍යාලයට විතරයි. ඉතින් ඒ නිසායි මම කියන්නේ කළුතර විද්‍යාල කියන්නේ ලේබල් එකක් නෙමෙයි. කළුතර විද්‍යාල කියන්නේ බ්‍රෑන්ඩ් එක. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර මහත්මයාට විද්‍යාලය කියන්නේ වෙනම ලෙවල් එකක ඉන්න වෙනම බ්‍රෑන්ඩ් එකක් ඉතින් කළුතර කියලා නෑ විද්‍යාලේ ලෝකේ නෙමෙයි කොහෙද ගියත් විද්‍යාලේකම එක කළුතර විද්‍යාලය. ඒතර විද්‍යාලේ දැසමේ සුරකීම ඇතුලේ වැජබේවා කියලා කිව්වේ විද්‍යාලයට විතරක් නෙමෙයි. ඒකෙන් එහා ගිය ලෝකයකට තිබුණා අපේ තියෙන ආත්මීය බැඳීමක් තිබුණා. මේජර් ජෙනරාල් එල් විජේසිංහ මහත්මයාට ආරාධනා කරනවා. 1961 පාසලට ඇතුල් වෙලා ඉතින් අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ කළුතර විද්‍යාලයේ අභිවෘද්ධිය. ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු රවීන්ද්‍ර කොට්ටච්චි මහත්මයාට ආරාධනා. ජාත්‍යන්තර ජය ගන්න පාසලින් මට ලැබුණේ මොනවද? එකේ පන්තියේ ඉඳන් 13 වසර ගණිතාංශයෙන් A level කොච්චර උසස් මට්ටමට අපි ලංකාව ජාත්‍යන්තරේ ජය ගත්තා. අපේ ප්‍රධාන මුල තමයි කළුතර විද්‍යාලය. කළුතර ඉස්කෝලේ දැන් කවද්ද ඕක දැන් තාත්තසේ ඕක මෙයා වෙලා තියෙන්නේ අද රෑ හරි දැන් මේ තාත්තට මම රෑ එන්න කියන්නේ නෑනේ නෑ උනාට මොකද අපේ තාත්තලා යාළුවෝ ඔක්කොම එකතු වෙන්නේ අදනේ කාලයකට පස්සේ නේ කොල්ලෝ ටික අපේ තාත්තයි පන්තියේ තමයි ඩීඑම් ඩිල්සන් ඉඳලා තියෙන්නේ ඒ කළුතර කොල්ලන්ට කොහොමද තිබිලා තියෙන මුලින් ඉඳන්ම ඔය පස්තර ගහන පුරුද්ද ඩිල්සන් මාත්‍යත් අල්ලගත්තේ කිල්ලු කළුතර කොල්ලන්ගේ හැටි දැයි හෙට උදේට එන්න බැරි. බෑ කියන්නේ අද රෑ ආවා කියන්නේ OB එක රැස් වුණා කියන්නේ හෙට 12වත් වෙනකන් නැගිටින්න බෑ. Control.
සියලුම අයියලා මල්ලිලා සියලුම දෙනාට බොහොම ස්තුතියි හදවතින්ම බොහොම ස්තුතියි